පොඩ්ඩක් ඉන්න. ඔයත් මේ වගේ කෙනෙක්ද? ඔයාට එක දිගට එක වැඩක් කරන්න බෑ නේද? නැත්තම් ඔයාට මේකත් අහන් ඉන්න බෑ වගේ නේද? එහෙනම් ඔයාගෙත් attention span එක අඩු වෙලා තියෙන්න පුළුවන්. එක දිගට එක වැඩක් විනාඩියක් දෙකක් කරනකොට ඔයාට බ්‍රේන් එක කන්සන්ට්‍රේට් වෙලා ඉන්න බෑ නේද? අමාරුවෙන් හරි අහන් ඉන්න මේක ඔයාගේ ජීවිතේම වෙනස් කරගන්න පුළුවන් දෙයක් වෙයි. අද කාලේ තියෙන සෝෂල් මීඩියා, ෂෝට් වීඩියෝස්, නොටිෆිකේෂන්ස් මේ ඔක්කොම අපේ බ්‍රේන් එකේ ෆෝකස් සිස්ටම් එක හැක් කරලා තියෙනවා. ඔයා දන්නවද ඔයාගේ ජීවිතේ ඔයාගේ අවධානය කොච්චර වටිනවද කියලා? මේ අද කාලේ තියෙන සෝෂල් මීඩියා කම්පැනිස්, TikTok, YouTube වගේ apps, එක වෙබ්සයිට්ස් මොනවා වෙනුවෙන්ද සටන් කරන්න කියලා. ඒ හැම දෙයක්ම සටන් කරන්නේ ඔයාගේ අවධානය විකුණ ගන්න. ඔයාගේ අවධානය වෙනුවෙන්. ඒ වගේම වැඩිපුරම අවධානය තියාගත්ත කම්පැනි එක තමයි ඒ තරගයෙන් දිනන්නේ. ඉතින් ඔයාගේ අවධානය විකුණ ගන්න ඒ කම්පැනිස් භාවිත කරන උපක්‍රම වලට තමයි ඔය ඇල්ගොරිදම්ස් නැත්නම් ඇඩ්වර්ටයිස්මන්ට්ස් කියලා අපි කියන්නේ. ඉතින් ඔයා තව තවත් අවධානය විකුණ ගන්න එකෙන් කරන්නේ ඔයාගේ ජීවිතේම ලොස්ට් වෙලා යන එක. ඒකෙන් ડિප්‍රෙෂන්, ඇන්සයිටි වගේ දේවල් වලට ප්‍රධාන හේතුවක් වෙන පටන් ගන්නවා. ඒත් බය වෙන්න එපා. අද වීඩියෝ එකේ ඔයාගේ ෆෝකස්, කන්සන්ට්‍රේෂන්, ඇටෙන්ෂන් ස්පෑන් සිම්පල් විදියට ඉම්ප්‍රූව් කරගන්නේ කොහොමද කියලා මම අද ඔයාලට කියලා දෙනවා. ඉතින් දැන් අපි කතා කරමු මොකක්ද ඔය ඇටෙන්ෂන් ස්පෑන් කියන්නේ කියලා. එක දෙයක් ගැන කොච්චර වෙලාවක් ෆෝකස් වෙලා ඉන්න පුළුවන්ද කියන එක තමයි ඇටෙන්ෂන් ස්පෑන් කියලා කියන්නේ. ඉස්සර කාලේ මිනිස්සු පොතක් කියවලා පැය ගාණක් කන්සන්ට්‍රේට් වෙලා ඉන්න පුළුවන් වුණා. හැබැයි අද මිනිස්සු ෂෝට්ස්, රීල්ස් වලට ඇබ්බැහි වෙලා බ්‍රේන් එකේ ෂෝට් ඩෝපමින් හිට්ස් වලට ඇඩික්ට් වෙලා. ඒක නිසා බ්‍රේන් එක අපිට කියනවා long focus boring, short pleasure good. අන්න ඒක තමයි real problem එක. Why focus is low? Attention span අඩු වෙන්න පුළුවන් ප්‍රධාන හේතු 4ක් තියෙනවා. පළවෙනි එක තමයි too much phone usage. හැම විනාඩි 5කටම ෆෝන් එක චෙක් කරන එක. දෙවෙනි හේතුව තමයි multitasking. එක වෙලාවේ වැඩ ගොඩක් කරන එක. තුන්වෙනි එක lack of sleep. හරි නිින්දක් නැතිවීම. හතරවෙනි එක මොකද්ද? no brain train. හරියට මොලේ ට්‍රේන් නොකරන එක. හැබැයි දැන් මම ඔක්කොටම සොලියුෂන්ස් දෙනවා. පළවෙනි සොලියුෂන් එක තමයි මේක ඇක්ටිවිටි එකක්. එකම දෙයක් එක දිගට මිනිත්තු 25ක් බලන් ඉන්න එක. උදාහරණයක් විදියට ගත්තොත් අන්ධකාර කළු කාමරයක ඉටිපන්දමක් පත්තු කරලා ඒකේ දැල්ල දිහා එක දිගට බලන් ඉන්න ඕනේ. පළවෙනි දවසේ මේක පොඩ්ඩක් අමාරු වෙයි. හැබැයි ඒක ටික ටික ප්‍රැක්ටිස් කරගන්න ඕනේ මිනිත්තු ගාන වැඩි කරලා. ඉතින් මේකෙන් ඔයාගේ මොලේ නැත්තම් බ්‍රේන් එක ආයෙත් රීට්‍රේන් වෙනවා. ඔයාට නැචරල් ෆෝකස් එක ආපහු වැඩි කරගන්න පුළුවන් මම තව ටෙක්නික් එකක් කියලා දෙන්නම්. ඔයාගේ මොලේ කන්සන්ට්‍රේට් වෙලා හොඳට පොතක් කියවන්න, ඇවිදින්න. ඒ වගේ එක එක දේවල් කරන්න ෆෝන් එක බලන්න නැතුව ෆෝන් එක දුරින් තියාගන්න බලන්න. ඒකේ නොටිෆිකේෂන්ස් ඕෆ් කරගෙන ඉන්න බලන්න. තව ටෙක්නික් එකක් තමයි ඔයා එකම වෙලාවේ එක වැඩක් කරන්න පුරුදු වෙන්න. මල්ටි ටාස්කින් කියන්නේ ඇටෙන්ෂන් ස්පෑන් එකට ඉන්න බිගස්ට් එනිමි කෙනෙක්. ඔයා ස්ටඩි කරන වැඩේ කරනවා නම් ස්ටඩි කරන වැඩේ විතරක්ම කරන්න. තවත් ෆෝකස් එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් ටෙක්නික් එකක් තමයි ඔයා දවසට පොඩි වෙලාවක් හරි භාවනාවක නිරත වෙන්න ඕනේ. එක්ස්හේල්, ඉන්හේල්, ඉන්හේල්, එක්ස්හේල්. හුස්ම ගන්න, හුස්ම අරින්න. මේක ඔයාගේ බ්‍රේන් එකේ මසල් එකට ජිම් එකක් වගේ. ඇටෙන්ෂන් ස්පෑන් එක නැත්තම් ෆෝකස් එක හරියට ඉම්ප්‍රූව් කරගත්ත මිනිස්සු ට්‍රේන් වෙච්ච ස්නයිපර් වගේ ටාගට් එක මිස් කරන්නේ නැහැ. ස්ටඩීස් better, business better, income better, life better. විශේෂයෙන්ම ඔයා ෆෝන් එක කන්ට්‍රෝල් කරොත් ඔයා ෆෝන් එකෙන් කන්ට්‍රෝල් වෙන්නේ නැහැ. ඔයාට ෆෝකස් ඉම්ප්‍රූව් කරගන්න කැමති යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මතක තියාගන්න strong mind, strong future.